පෙනෙන්ට පින්කම් කළාට සංසාරෙන් එතෙර වෙන්නේ නෑ. පන්සල් යන සමහර අය පන්සිල්ගෙන තම සෙරප්පු අමතක කොට හොඳ සෙරප්පු දාගෙන යන්නේ. පාට පාට විච්චූරන විලාසිතාවන් ඇඳගෙන ඒවා පෙන්වන්න වගේ සමහර අය පන්සල් එන්නේ. සත ගණනක් දන් දීලා දෙයියෝ බුදුන් සිහි කරලා ඉපින උරගා බලන්න සමහරු ලොතරැයි හූරන්නේ. එහෙම නේද? වනපොත් කර කර නව ගුණ වැලගෙන ගැන හොරහින් වටපිට බල බල සමහර අය බවුන් වඩන්නේ. සුරාමේර සිල්පදයක් සමාදන් වෙලා සමහර මද පමණත් ඉක්මවලයි තබාරුමෙන් එළියට එන්නේ. උප්පැන්නේ බුද්ධාගම කියාලා ලියලා තිබුණත් බුදුන් දෙසූ ධර්මය ගැන කීයෙන් කී දෙනාද දන්නේ. සංසාරින් එතෙර වෙන්න හිතනවා නම් හැබෑවටම බුදුන් දෙසූ මග විස වෙන මගක් මෙතුන් ලෝකෙම නෑනේ. නිසි ලෙස ධර්මය දැනගෙන ඒ ලෙස ජීවත් වන අය සංසාරේ දුක් දුරු කොට නිවනින් සැනසීම ලබන්නේ. සැබෑවටම සිල්වත් අය නැතිව නොවේ නොපෙනුනාට ඒ සිල්වත් අයට අපිත් මෙහෙම නමස්කාර කරන්නේ. දන් දෙනවා සමහර අය අනේ පිඩු සිතානන් වගේ හිතේ කිසිම සර්දාවක් නෑ. සිල් ගන්නව තව සමහරු නිවන් ළඟ වගේ හිතාන සිල් රෙදි වගේ හිත පිරිසිදු නෑ. වනහනව සමහර අය රහත් වෙලා වගේ ඉඳගෙන ඉකට ගන්න කිසිම දෙයක් නෑ. පුරාජේරුවට ලෝකෙට පෙනෙන්ට පින්කම් කළාට සංසාරෙන් එතෙර වෙන්නේ නෑ. මේ සංසාරෙන් එතෙර වෙන්න බෑ. මේ සංසාරෙන් එතෙර